සර් එනවද කොහෙද? මොනවද? සර් රෙද්ද පොළට දාන්න. ලයිව් යනවා ඇති. ලයිව්? අයිබෝවන් කොහොමද මාධ්‍ය මිත්‍රණි කොහොමද තොරතුරු කොහොමද? මෙතනට ආවේ දුකසප කතා කරන්න නෙමෙයි. එහෙමද? එහෙමනම් ආපු කාරණාව කියමුකෝ. අපිට දැනගන්න පුළුවන් දාස් මොහන්දිරන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද්ද? අපිට දැනගන්න පුළුවන් දාස් මොහන්දිරන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දාස් මොහන්දිරන් කියන්නේ කවුද? දාස් මොහන්දිරන් කියන්නේ මගේ දුව. මගේ දුව. මගේ ලෙයින් නූපන්නට මගේ අක්කගේ කුසින් ඉපදිච්ච දරුවා. ඒ දරුවගේ අම්මයි තාත්තයි කුඩා කාලෙම නැති වෙනවා. ඊට පස්සේ එයාට අම්මා උනේ මම නෙමෙයි මගේ නෝනා. තාත්තා උනේ මම. ඒ ඉතිහාසෙ නෙමෙතුමා අපිට දැනගන්න ඕන මේ වෙලාවේ දාස් මොහන්දිරම් අතුරුදහන් වෙලා කියන කතාව ඇත්තක්ද කියලා. ඉතිහාසයක් නැතුව වර්තමානයට ඇවිල්ලා අනාගතේ ගොඩ ගන්න බෑනේ මහත්තයෝ. මට කේන්ති ගියාද? කේන්ති ගියේ නෑ මේ යමක් කියනකොට පොඩ්ඩක් සමන් දෙන්න පුරුදු වෙන්නකෝ. මම නිකන් මේ මාධ්‍යවේදියෙක් වෙන්න කලින් බොරු වැල් වඩ අරන් නැතුව ප්‍රශ්නෙට උත්තර දෙන්න මැතුමා.